මේක ඉස්සර වෙච්ච දෙයක් කල්ප 92කට කලින්. කල්ප 92කට කලින් මේ ලෝකේ පහළ වුණා පුස්ස කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. ඒ බුදුරජාණන් වහන්සේ රජ කුලේ ඉපදුනේ. ඒ බුදුරජාණන් වහන්සේට මල්ලිලා සහෝදරයෝ 3 දෙනෙක් ඉන්නවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙලා තමන්ගේ පියාණන් බැහැ දකින්න ආපු වෙලාව වැඩි වෙලාවේ පියාණන් ඊටාම සන්තෝෂයෙන් ඒ භාග්‍යවත් පුස්ස බුදුරජාණන් වහන්සේට නිරන්තරයෙන් දම්පැන් පූජා කරනවා. රහතන් වහන්සේලාට කිසි කෙනෙකුට දන් දෙන්න අවස්ථාවක් නැහැ. ඊට පස්සේ මොකද උනේ අර මල්ලිලා 3 දෙනාට උවමනාවක් ඇති වුණා කොහොම හරි දානි දෙන්න ඕන කියලා. විදිහක් නැහැ. එයාලා ඈත ගමක කැරැල්ලක් ඇති කළා. එතකොට රජතුමා කියනවා පුතාලා 3 දෙනාට පුතේ අන්න ඈත ගමක කැරැල්ලක් ඇති කියලා සංසිඳවල වරින්. දැන් එයාලාම ඒක ඇති කළේ. ඊට පස්සේ එයාලා ඒක සංසිඳවල ආවට පස්සේ රජුරෝ සතුටට කිව්වා පුතාලා කැමැති වරයක් ඉල්ලන්න මන් දෙන්නම්. එහෙනම් රජතුමනි අපිට දෙන්න අවුරුදු 7ක් මේ තථාගත පුස්ස බුදුරජාණන් වහන්සේට උපස්ථාන අනේ වණන් ඉල්ලන්න එපා වෙන එකක් ඉල්ලන්න කිව්වා. ඊට පස්සේ කිව්ව වචනේ ඔබතුමා ඉෂ්ට කරන්න ඕන. ඊට පස්සේ බෑ අවුරුදු 7ක් වැඩි. එන අවුරුදු 6ක් ඒත් බෑ. අවුරුදු 5ක් 4ක් 3ක් අවුරුද්දක් බෑ. මාස 6ක් ඒත් බෑ කිව්වා. එහෙනම් මාස 3ක් මාස 3ක් භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළාට කමන්නේ. ඊටු ටික මම උපස්ථාන කරනවා. ඊට පස්සේ මේ පුතාලා 3 දෙනා බුදුරජාණන් වහන්සේට දානෙට ආරාධනා කළා. ඒ ප්‍රදේශයේ ගම් ප්‍රධානියාන්ට කිව්වා මේ දානේ කටයුතු ටික ඔක්කොම ටික බලන්න ඕන කියලා. ඉතින් ඒ ගම් ප්‍රධානියා ඒ දානේ කටයුතු ටික බැලුවා. දානේ සම්පූර්ණයෙන්ම බඩු බාහිර ආදී නිකුත් කරන භාණ්ඩාගාරික කෙනෙක් ඒ කටයුතු හොයලා බලලා මැදිහත් වෙන එතුමාගේ බිරිඳ සියලු දෙනා 11000ක් දාන උයන අය මේ පිරිස අතර හිටියා. ඊටකොට පින්වත්නි මේ විදිහට මාස 3ක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දෙද්දී අර දාන උයපු අය අතරින් පිරිසක් මොකද කළේ ශ්‍රද්ධාව නැතුව ඒ උයන දානි බුදුරජාන් වහන්සේට පූජා කරන්න කලින් කෑවා. උයන දානි කෑවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දානි වළඳලා වැඩියට පස්සේ මාස 3ක් දන් දෙන්න තියෙන දන්හල තියෙනවනේ. ඒ දන්හල කිලිටි කළා. කට්ටිය මේස උඩ නැගලා ආසන උඩ නැගලා ඒකේ සින්දු කියලා වෙනම විකාරයක් කරන්න ගත්තා අර මිනිස්සු. දැන් හෙට ආයේ බුදුරජාණන් වහන්සේට දාන දෙන්න තියෙන තැනනේ කියලා නෑ. ඒක මේ කිලිටි කළා. මේ බුදුරජාණන් වහන්සේටයි සංඝයාටයි පූජා කරන්න තියෙන දානි මේ කාපු පාපේට දන්හල කිලිටි කරපු පාපේට කය බිඳලා මරණින් මත්තේ ඒ පිරිස බොහෝ දෙනා මැරිලා නිරේ ඉපදුණා. අර මේ පුතාලා 3 දෙනාත් ගම් ප්‍රධානියත් භාණ්ඩාගාරයේ රැකපු පිරිසත් අනිත් පිරිසත් දෙව්ලොව ගියා. ඉතින් මේ විදිහට ගිහිල්ලා ඒ අය දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝක කල්පයක් ඉවර වෙනකොට අර පිරිස ආයෙ නිරේට වැටෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ විශේෂ කරපු පාපය නිසා ආපහු නිරේට වැටිලා කල්ප 92ක් නිරේ වැටිලා අපේ මේ මහා භද්‍ර කල්පේ කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ නිරේ වැටිච්ච පිරිස පෙරේතයෝ වෙලා ඉපදුණා. නූල් පොටක් නැති ඇට සැකිලි ටිකක් විතරයි. ඒ පෙරේතයන්ගේ ශරීර මේ වගේ පින්වත්නි. ඇට සැකිල්ලක් සිනීදු සලුවකින් කළු පාට සලුවකින් වැහුවොත් අපි හිතන්නකෝ අද කාලේ රැපින් පේපර් කියලා. අර විනිවිද පේනවනේ. ඒවයි කළු පාට දෙයකින් ඇට සැකිල්ල විතරක් වැහුවොත් අන්න පෙරේතෙක් වගේ කියනවා. ඒ මසක් නැහැ කියනවා ඇඟේ. පණක් නැහැ කියනවා. මේ පෙරේතයෝ විශාල ප්‍රමාණයක් කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ ඉපදුණා. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්සු දන් දීලා මියගිය ඥාතින්ට පින් අනුමෝදන් කරනවා. එතකොට අර ප්‍රේත ලෝකේ කණ්ඩ බොණ්ඩ නැතුව කලන්තේ හැදිලා හිටපු සමහර ප්‍රේතයන්ට මෙන්න පණ එනවා, කෑම ලැබෙනවා. ඒතකොට නමුත් මේ ප්‍රේතයන්ට මොකවත් නැහැ. ඊළඟ මේ ප්‍රේතයෝ දවසක් තථාගත කකුසඳ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න මොහොතක පෙනී ඉඳලා කිව්වා ස්වාමීනි අපිත් සැපවත් වෙන්නේ නැද්ද? අපි බඩගිනින් කල්ප 92ක් කන්න නැහැ කිව්වා. වතුර නැහැ කිව්වා. අනේ අපි මේ ගින්නෙන් පිච්චි අප්‍රමාණ දුකක් විඳින්නේ. අපිට පිහිට වෙන්න කිව්වා. ඊට පස්සේ මේ ප්‍රේතයිනේ
නුඹලා යම්කිසි ඥාතීන් එක්ක නම් එකතු වෙලා කරපු කර්මයකදී මෙහෙම වුණේ ඒ ඥාතීන්ම පින් දෙන්න ඕන කිව්වා. ඒකයි සමහර වෙලාවට පින්වත්නි මේ යම් දානයකදී තමන්ගේ අකටයුත්තක් සිද්ධ වුණොත් තමන් ඒ දානේ මුල් කරගෙන പ്രേත ලෝකෙ ඉපදුනොත් අර දානේ සංවිධානය කරපු එක්කිනාම පින් දෙන්න ඕන. භයානක දේවල්. ඒ අය දන්නේත් නැහැ. ඊට පස්සේ කෝ ඒ දානේ සංවිධානය කරපු කෙනා අනාගතේ ඉපදිනවා බිම්බිසාර කියලා. ගෞතම බුද්ධ ශාසනය. එතකල් හිටපල්ලා කිව්වා. ඊට පස්සේ ආයෙත් ඔන්න කලන්ත හැදිලා බිම වැතිරිලා ඉන්නවා. බුද්ධාංකුර 4ක්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ බිම්බිසාර රජුරෝ ඉපදුනා. බිම්බිසාර රජුරෝ තමයි එදා අර පුතාලා තුන්දෙනා තමයි දානි බාරගත්ත උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප 1000ක් පිරිවර සමග. පුස්ස බුදුරජාණන් වහන්සේ කාලේ දන් දුන්න අය. ඒ දානේ සංවිධානය කරපු ගම් ප්‍රධානියා බිම්බිසාර රජුරෝ. ඒ දානේ ගබඩා බාරව හිටපු කෙනා විසාක සිටුතුමා. එතුමාගේ බිරිඳ ධම්ම දෙන්නා. ඉතින් මේ පිරිස එකතු වුණා අර කාපු දානේ කාපු පිරිස පෙරේතයෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩලා බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ පිළිගෙන දහම් දෙසද්දී බොහෝ දෙනා ධර්මය අවබෝධ කළා. එදා දානි වේපු පිරිස බිම්බිසාර රජුත් එක්ක. ඉතින් අර ඥාතින් ඔක්කොම එකතු වුණා පින් දෙයි කියලා. බිම්බිසාර රජුරෝ ආරාම පූජාව කළා. ඉදං ඕ ඥාතිනං හොතු සුඛිතා හොන්තු ඥාතියෝ කියලා පින් දුන්නේ. දන්නේ නැහැ ඒ සම්බන්ධයෙන්. එදා රාත්‍රියේ පෙනී ඉන්නවා නිදා ගන්නට නෑ මහරජුරවන්ට. පෙරේතයෝ කේකේව කටවල් කුණු වෙලා කේහවලු කඩාගෙන ගන්ධසාරේ නිර්වස්තරයෙන් ඇට සැකිලි පැටිච්ච ඇට සැකිලි එල්ලිච්ච ඇට සැකිලි ඊළඟට බඩගිඩි විශාල කලවාගේ තියෙන පෙරේතයෝ ඊළඟට දත් එළියට ආපු පෙරේතයෝ දත් නැති පෙරේතයෝ දිව එළියට දාගත්ත පෙරේතයෝ ඊළඟට කහ කහ ඉන්න පෙරේතයෝ බිම පෙරලි පෙරලි ඉන්න පෙරේතයෝ කීක පෙරේතයෝ පේන්න ගත්තා. ඊට පස්සේ මොකද කළේ බිම්බිසාර රජුරෝ තැතිගෙන උදේ පාන්දරම වේළුවනාරාමයට ගිහිල්ලා ස්වාමීනි මෙහෙම ස්වප්නයක් දැක්කා. රජතුමනි බය වෙන්න කාරි නෑ. රජතුමනි මේ අතීතේ කල්ප 92කට කලින් තමන්ගේ ඥාති පිරිසක් මැරිලා ওই പ്രേත ලෝකෙ ඉපදිලා ওই පින් බලාපොරොත්තු වෙනවා. ස්වාමීනි කොහොමද පින් දෙන්නේ? දානයක් දීලා තමන්ගේ ඥාතීන්ට අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරන්න ඕන කිව්වා. ස්වාමීනි අද දවසේ දානෙට වඩින්න සංඝයා සමග බුදුරජාණන් වහන්සේ දානෙට වැඩියා. අනේ අපි වෙනුවෙන් දානෙ දෙනවා කියලා අර පිරිස ඔක්කොම වට වුණා. දැන් සාමාන්‍යයෙන් අද කාලේ මිනිස්සු කියනවා මේ දානයක් කිට් වෙනකොට අපේ ඥාතීන් හීනෙන් පේනවනේ කියලා සමහර අය කියනවා. ඒකේ අර්ථය තමයි ඒ අය බලාපොරොත්තු වෙනවා තමන්ව සිහි කරලා දන් දෙයි කියලා. ඒ නිසා දානයක් ලං වෙනකොට ඒ අය පෙනී ඉන්නවා. පෙනී ඉන්නේ මතක් වීම පිණිස. ඒකට කරන්න ඕනේ අර ඒක ඒ ළඟදී දෙන දානේ අනිවාර්යයෙන්ම යාලා සිහි කරලා දන් දෙන්න ඕන. පේන ඥාතීන් සිහි කරලා. ඥාතීන් සිහි කරලා දන් දෙනවා කියන එක Tamanට අනතුරක් කියලා හිතන්න එපා. අපි දැන් ඒක මේ දේශනාවේ ඉගෙන ගන්නවා. තවම මේ පසුබිම. ඊට පස්සේ එදා බුදුරජාණන් වහන්සේට දානේ පූජා කරනකොට ඉස්සල්ලාම දක්ෂිනෝදකය. ඒ කියන්නේ ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේට මේ ශ්‍රී හස්තේ දෝවණය කරගන්න පාත්‍රයට පැන්මක් කරගෙන ගියා. ඒ පැන්මක් කරනකොට තමයි කිව්වේ මෙන්න මේ පින ඉදන්නෝ ඥාතිනං හොතු සුඛිතහොන්තු ඥාතයෝ. මේ පින ඥාතීන්ට වේවා කියලා අත දෝවණය කරන්න තමයි පැන්මක් කළේ. අද මොකද කරන්නේ? අද දානේ ඔක්කොම ඉවරුණාට පස්සේ අවසානයේ පැන්මක් කරනවා. නමුත් ඒවා හරිද වැරදිද කියන එක නෙමෙයි මම කියන්නේ. බිම්බිසාර රජුරෝ කරලා තියෙන්නේ අර විදිහට. බිම්බිසාර රජුරෝ කරලා තියෙන්නේ ඒ දානේ පූජා කරන වෙලාවේ මේ පැන් පූජාව ඥාතින්ද වේවා. එතකොට ඒ මොහොතේම පස්පියුන් සුසැඳි පොකුණු ඒ പ്രേත විමානවල පහළ වුණා. ඒ പ്രേතයෝ කල්ප 92ක් වතුර නැතුන් හිටියේ. අර පොකුණු වල පැනලා අර ගන්ධසාරේ හොදාගෙන නාලා ගොඩට එනකොට මෙහින් දානේ පූජා කරලා පින් දීලා අර පොකුණු වටේට ආහාර පානවා. ඊළඟට පොකුණු වටේට වස්ත්‍රාභරණ සුවඳ විලවුන් සියල්ලම තිබිලා
දෙවිවරු වගේ සුසැඳුනා කියනවා. ශරීරයේ දුර්වර්ණ නැති වුණා කියනවා. ඒ වෙනුවට කල්ප 92ක් කර්මෙ ගෙවලා. මෙහින් දෙන දේ මෙහින් ලැබෙනවා. ඉතින් ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ තිරෝකුඩ්ඩ දේශනාව වදාළේ. එන්නේ මේ දේශනාව තමයි පින්වත්නි තිරෝකුඩ්ඩ പ്രേතවත්ව විදිහට මේ പ്രേතවත්වයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අනුමෝදනා කරන බණ මේ. ඒ දේශනාවේ තියෙනවා තිරෝකුඩ්ඩ මේ මතක තියාගන්න මේ දේශනාවෙන් പ്രേතයන් ගැන ගොඩාක් විස්තර ඉගෙන ගන්න පුළුවන්. තිරෝකුඩ්ඩේසු තිට්ඨන්ති සන්දි සින්සාටකේසුච ද්වාර බාහාසු තිට්ඨන්ති ආගන්තුවාන සකංගරං. මියගිය ඥාතීන්ට පින් ඕන වුණාට පස්සේ මැරිලා එයාලා ගෙදෙට්ට ඇවිල්ලා තමන් හිටපු පරණ ගෙවල් වලට එනවා. ඔන්න මැරිච්ච කෙනාට පින් ඕයි නම් පරණ ගෙවල් වලට එනවා. හිටපු ගෙවල් වලට. ඇවිදින් බිත්තියෙන් එහා පැත්තේ දොර මුල්ලි, බිත්ති මුල්ලි හතරමං හන්දිවල ඉන්නවා. ඔය තමයි පෙරේතයෝ ඉන්න පුළුවන් තැන් ටික. බිත්තියෙන් එහා පැත්තේ බිත්තියට හේතු වෙලා ඉන්නවා. ඊළඟ දොර මුල්ලි ඉන්නවා. හතරමං හන්දිවල ඉන්නවා. ඊට පස්සේ ওই විදිහට ඉන්නවා. පහූතේ අන්න පානම්හි කජ්ජ බොජ්ජේ උපට්ඨිතේ. ඔන්න ගෙවල් වල මිනිස්සුන්ට හොඳට කන්න බොන්න ලැබෙනවා. නතේ සංකෝචි සරති සත්තානං කම්ම පච්චයා. හැබැයි ගෙදර කොච්චර කෑම බීම මිනිසුන්ට තිබ්බත් අර මැරිච්ච කෙනාගේ කර්මානුරූපව ගෙදර මිනිසුන්ට මැරිච්ච ඒවා මතක් වෙන්නේ නැහැ කියනවා තමන් හොඳට කනකොට බොනකොට. මට මේ සිද්ධියේදී වර්තමාන කතාවක් මතකයි. ඒ තමයි එක ගෑනු කෙනෙක් වැරදි කාම සේවනය කරලා ඒ පාපයයි අන් අයට දෙන්නේ නැතුන් ලෝභයයි ඔය වාගේ ජීවත් වෙලා ඉඳලා මැරුණා. ගෙදර පෝසත් පවුලක්. ඒ ගෙදර වැඩකාර කරන රියදුරත් එක තමයි මේ අනාචාරය ඉදිලා තියෙන්නේ. මැරිලා කාම ප්‍රීතියක් වෙලා ඉපදුනා ගෙදරම මේ වත්තේ කෙළවරේ කොස් ගහ යට පෙරේතියක්. මේ අද කාලේ කතාවක් කියන්නේ මේ පෙරේති කෙනෙක් ගැඟකට ඇවිල්ලා කියපු විස්තර. ඊට පස්සේ මේ පෙරේති බඩගින්න ඉන්නේ. පිපාසයෙන් ඉන්නේ. ඒකට මේ පෙරේතිට පේනවා පෝසත් පවුලක්නේ. ඒ ගෙදර පාටි දානවා. පේනවා. අර ඈත පේනවා. රසට උයලා කනවා පේනවා. හම්මේ කියලා දැන් හරි බඩගිනි. බඩගින්නට මෙයා කොස් ගහ ගාව ඉඳලා මේ දැන් අර ගෙදෙට්ට යන්න ඕන කියලා මේ මීටර් 100ක් විතර ගේ තියෙන්නේ. ඊට පස්සේ යන්න ඕන කියලා අඩියක් තියෙනකොට බිම වැටෙනවා. බඩ ගගා ගෙදෙට්ට යනවා. බඩ ගගා මේ මීටර 100 කොස් ගහ ගාව ඉඳලා ගෙදෙට්ට යන්න ඒ ප්‍රේතිට දවස් 7ක් යනවා කියනවා. දවස් 7ක් යනවා. ඊට උඩ අර පාටි ඉවරයි. ගෙදර මොකුත් නැහැ. ආපහු හැරිලා එනවා. ඇවිදගෙන එනවා. ආයෙ ගෙදෙට්ට නෑදෑ කට්ටියක් ඇවිල්ලා හොඳට උයලා කනවා පේනවා අර කොස් ගහට. මම ඕක කණ්ඩ යන්න ඕන කියලා හිතාගෙන යනකොට ආයෙ වැටෙනවා. ආයෙ බඩ ගන්නවා දවස් 7ක්. ඔය විදිහට දැන් අවුරුදු 30ක් പ്രേත ලෝකේ. අර ගෙදර මිනිසුන්ට අර නැති වෙච්ච අම්මා වෙනුවෙන් ඥාතියා වෙනුවෙන් දානයක් දෙන්න හිතෙන්නේම නැහැ. ඇයි ඒ හිතෙන්නේ නැත්තේ? මැරිච්ච කෙනාගේ පාපේ වැඩි වුණාට පස්සේ ජීවතුන් අතර ඉන්න අයට පින් දෙන්න හිතෙන්නේ නැහැ කියනවා. ඔය සමහර දානවලදී අපි දැකලා තියෙනවා මිනිස්සු දානෙ දීමේදී මේ මියගිය ඥාතෙන්ට පින් අනුමෝදන් කරන්නේ මිනිසුන්ට ඥාතියෙක් මතක් වෙන්නේත් නැහැ. ඒකයි දැන් සමහර පවුල්වල කියනවා ඔය මියගිය ඥාතින්ට පින් දෙන්න හොඳ නැහැ. උන් ඇවිල්ලා ගෙවල් වල නවතිනවා කියලා දානවලදී පින් දෙන්නේ නැහනේ. මට මොන ගිහිල්ලා තියෙන ඒ වගේ කට්ටිය. ඒතර මට නම් හිතුනේ ඒ දෘෂ්ටියට වඩා මේ මැරිච්ච උන්ගේ තියෙන පව්කාරකම. ඒකට අර ජීවත් වෙලා ඉන්න අය දානයක් දෙද්දින්වත් පිනක් දෙන්නේ නැහැ. කොච්චර අවාසනාවක්ද නේ. ඉතින් මේවා සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා සත්තානං කම්ම පච්චයා. ඒ මැරිච්ච සතාගේ කර්ම නිසා කියලා කියනවා. ඒවන් දදහන්ති ඥාතීනං ඒ හොන්ති අනුකම්පකා. ඔය පවුල් වල අනිත් අයට අනුකම්පාව පිණිස දරුවෝ උපදිනවා. ඒ අය දානෙ දෙනවා. සුචින් පනීතං කාලේන කප්පියම් පාන භෝජන. කාලයෙන් ගැලපෙන විදිහට ප්‍රණීත විදිහට දන් දෙනවා.
ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. අනේ මේ පින අපේ මියගිය ඥාතීන්ට අනුමෝදන් වේවා කියලා යාය අනුමෝදන් කරනවා. තේච තත්ත සමාගන්त्वा ඥාති පේතා සමාගතා පහූතේ යන්න පානම්හි සක්කච්ඡං අනුමෝදරි. මියගිය ඥාතින් ඔක්කොම රොත්තට එනවා එතෙන්ද. රොත්තට එනවා. ඇවිල්ලා ඔක්කොම එකතු වෙලා ගොඩාක් කෑම බීමත් එක්ක දන් දෙනවා දැකලා අනේ සාදු කියලා අනුමෝදන් වෙනවා. මතක තියාගන්න ඥාතීන්ට පින් දෙද්දී ඔය උයන දානමානවලට බැල්ම හෙලාගෙන ඒ දානේ සාරේ උරා ගන්න ඥාතින් එන්නේ නැහැ. ඥාතින් එන්නේ පින ගන්නමයි. යම් ගෙදරක කෑම බීම වල තියෙන රස උරා ගන්න ප්‍රේතයෝ ඉන්නවා නම් ඒ ප්‍රේතයෝ පින් ගන්න අයත් නෙවෙයි. ඒ අය මල ප්‍රේතයෝ. ඒ ප්‍රේත කොට්ටාසේ කර්ම විපාකම ගෙවන අය. පින් තමයි හොයන්නේ පරදත්තු උපජීවි ප්‍රේත කොට්ටාසේ. ඊට පස්සේ මේ අයට පින් අනුමෝදන් වෙච්ච ගමන් ඕන තරම් ආහාර පාන. ඒතකොට මේකේ තේරෙනවා මේ මේගේ ඥාතීන්ට පින් දෙද්දි හොඳට ඒ අය සතුටු වෙන විදිහට, ඒ කියන්නේ ගොඩාක් හොඳට හරිගස්සලා ප්‍රණීත විදිහට සකසලා දන් දෙන්න ඕන. ඊට පස්සේ තියෙනවා චිරං ජීවන්තු නෝ ඥාති යේසං හේතු ලබාමසේ. ඒ පෙරේතයන්ට හිතනවා කියනවා අනේ අපිට මෙච්චර කෑම බීම වතුර ලැබුණේ මේ මිනිස්සු අපිට පින් දුන්න නිසා. අම්මහකංච කතා පූජා දායකාච අනිප්පලා. අනේ අපිටත් ලැබුණා මේවා. ඒ නිසා අනේ ඔයාලටත් යහපතක් වේවා කියලා සෙත් පතනවා මියගිය ඥාතීන්. දන් දුන්න අයටත් කරදරයක් නන්නේ. නිෂ්ඵල භාවයක් නන්නේ. ඒතර මියගිය ඥාතීන්ට පින් දීම නිෂ්ඵල නැහැ. එහෙනම් මිනිස්සු මේ මියගිය ඥාතීන්ට පින් දුන්නම ගෙවල් වල ආවිල්ලා නවතිනවා කියලා මේ මොකද්ද එක එක අලුත් බණ හදාගෙන තියෙන්නේ. මේ බුදු බණ තියෙද්දි මේ බුදු බණ වල තියෙනවා මියගිය ඥාතීන්ට පින් දුන්නාට පස්සේ ඒක අනිප්පලා නිෂ්ඵල නෑ කියලා. මියගිය ඥාතිනොත් සෙත් පතනවා කියන ඔයාලට යහපතක්ම වේවා කියලා. ඉතින් ඒ නිසා දැන් මේ කාරණාව කොච්චරද කියලා කියනවනම් මට මොන ගැහුණා දරුවෙක් ඒ දරුවාගේ පවුලට මේ පවුල විසිරිලා යන්න මළගිය පරාණ පෙරේතෙක් බැඳලා ඊට පස්සේ දැන් මෙයාලා ගෙදර හරියට අරුබුද රණ්ඩු දවසක් ඒ පන්සලට ලී වාගයක් ඕන වෙලා මේ ගහක ලීයක් බාල්කයකට ධර්මශාලාව හදද්දි ඊට පස්සේ දැන් මේ මිනිස්සු ගොඩාක් දුප්පත් වෙලා ඒ ගෙදර මේ ගහක් තියෙනවා. ඉතින් ඒ ගෙදර කට්ටිය ගිහිල්ලා මේ ගහ පන්සලට පූජා කරමින් පූජා වේවා. අපිට කරදර කරන අපිට බැඳිලා ඉන්න යම් ප්‍රේතාත්මයක් තියෙනවා නම් ඒ අයටත් පින් අනුමෝදන් වෙත්වා. අපිට කරදර නොකරත්වා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා මේ ගහ පූජා කළා. ඒ පූජා කරනකොටම ඒ ප්‍රේතයාට අර බැඳපු ප්‍රේතයාට ඒ අය ගැන තියෙන නපුරු හිත නැති වෙලා. එදා ඉඳලා ඇඟට ආරූඪ වෙලා උඹලා අපි නිසා නැත්තරම නැති වුණා. ඒ නිසා අද ඉඳලා මන් නිසා උඹලා කාලා බීලවත් හිටපල්ලා කියලා පොඩි දේවාලයක් දාගනින් කියලා මේ පේන මේ මොකද්ද සාත්තර කියනවා. ඉතින් මිනිස්සු යනවා ඒකෙන් ඒ මිනිස්සු ජීවත් වෙනවා. ඉතින් පුදුම සහගත දේවල් වෙලා තියෙනවා ඉතින්. නහිතත් කසී අත්ති ගෝරක්ඛෙත්තන විජ්ජති. මේ ප්‍රේත ලෝකේ ගොවිතැන් කරනවා කියලා එකක් නැහැ. ඊළඟට ගෝරන් හරක් බලනවා කියලා එකක් නැහැ. වනිජ්ජා තාදිසී නත්ති හිරඤ්ඤේන කයාක්ඛයන් මේ වෙලදාන්නේ රන් රිදි මුතුමැණික් නැහැ. ඊතෝ දින්නේන යාපෙන්ති පේතා කාල කතා තහින් මෙහින් දෙන දේන් තමයි ප්‍රේතයන්ට ලැබෙන්නේ. මෙහින් දෙන දේ. හොඳට මේක තේරුම් ගන්න. ඒ තමයි පින්වත්නි ඒ ලෝකේ තමන් හම්බ කරගෙන කනවා කියලා එකක් නැහැ. මෙහින් දෙන්නම ඕන. වතුර පොදක් වුණත් මෙහින් දෙන්නම ඕන. දෙන්න කියන්නේ අතින් දෙන්නත් බෑ. සමහරට කෑම මෙහෙම අල්ලනකොට කෑම එක කුණු වෙනවා, පණුව ගහනවා. සමහර මෙහෙම කෑම අරන් කටට දාගෙනනකොට කටට වැටෙන්නේ නැහැ, බිමට වැටෙනවා. මේ එයාට කතා කරගන්න බෑ. මේ බලන කර්මවල ස්වභාවය. ඊට පස්සේ වතුර එකක් මෙහෙම අල්ලනකොට වතුර හිඳිලා යනවා. මෙහින් දෙන්නම ඕන. කඩේකින් කණ්ඩද, කුණු බක්කියකින් කණ්ඩද, කොහෙන්වත් මේ මනුස්ස ලෝකේ නම් හිඟන්නෙක් වෙලා ඉපදුණා කුණු බක්කියකින් හරි කෑවකි. ප්‍රේතයන්ට බෑ. මෙහින් දෙන්නම ඕන. ඒතර වතුර ටිකක් මෙහින් දෙන්නම ඕන. බුදියා ගන්න තැනක් නැත්තම් මෙහින් පැදුරක් දෙන්නම ඕන.
ඊළඟට අඳුරේ නම් ඉපදලා ඉන්නේ කිසිම ආලෝකයක් එයාට ලැබෙන්නේ නැහැ. මෙහින් පහන් පූජා කරලා පින් දෙන්නම ඕන. ආලෝකයක් පූජා කරලා පින් දෙන්නම ඕන. ඇවිද ගන්න බැරුව කකුල් මේ පුපුරලා බිම බෝතල් කටු වගේ උල් මතුවලා තියෙන්නේ සමහර ප්‍රේතයන්ගේ. වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. මෙහින් පාවහම් පූජා කරලා පින් දෙන්නම ඕන. වෙන ක්‍රමයක් නැහැ ප්‍රේතයන්. බුදුරජාණන් වහන්සේ වදාළා. ඊතෝ දින්නේන යාපෙන්ති පේතා කාල කතා තහින්. උන්න මේ උදකං වට්ටන් යථානින්නම් පවත්තති. උඩකට වතුර වැටෙනකොට උස් බිමකට පහත් බිමට ගලාගෙන යනවා. ඒව මේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති. මෙහින් දන් දෙනකොට ප්‍රේතයා කරා ඒ පින යනවා. යතාවාරී වහාපූරා පරිපූර්ණති සාගරං. මහා ගංගා කුඩා ඇල දොළවල් වලින් සාගරයට මේ වතුර ගිහිල්ලා සාගරේ පිරෙනවා වගේ ඒව මේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති. මෙහින් පින් දෙනකොට ප්‍රේතයා කරා ඒ පින යනවා. අදාසිමේ අකාසිමේ ඥාති මිත්තා සුඛාචමේ. කල්පනා පින් දෙනකොට මෙහෙම කරන්න කියන මේක ගොඩාක් අය කරන්නේ නැති එක. ඒ තමයි කියනවා මැරිච්ච අය මට මෙහෙම උදව් කළා තියෙනවා. මෙහෙම කරලා තියෙනවා. අපේ මෙහෙම පින්කම් වලට උදව් වෙලා තියෙනවා. අහවල් උදව්ව මට කළා තියෙනවා කියලා ඒ මැරිච්ච කෙනා මැරෙන්න කලින් තමන්ට කරපු උදව් උපකාර සිහි කරන්න කියනවා. පේදානං දක්ඛිනං දජ්ජා පුබ්බේ කත මනුස්සරේ. ඒ විදියට පෙරේතයන්ට පින් දෙන්න කියනවා කලින් තමන්ට කරපු උපකාර සිහි කළා. අද කාලේ කොහොමද ඉතින් ඕක ඉද්දීන් බේබද්දනේ. ඒතර ඒ ගුණයක්ද සිහි කළේ? ඕක ඉද්දීන් මට මෙහෙමනේ කළේ. මට මතකයි එක ප්‍රේතයෙක් මිනිස්සෙක් ඇඟට ඇවිල්ලා කිව්වා අනේ මට දානයක් දියන් මට දානයක් දියන් කියලා. ඒතකොට ඒ කෙනායි ගෑනු කෙනා එතන හිටියා. කිව්වත් තොට දානේ දෙන්නේ නැහැ. තෝ මනුස්ස ලෝකෙ ඉද්දීන් මගේ දතක් ගැලවෙන්න ගැහුවා. තොට දෙන්නේ නැහැ දානේ. අද වෙන්නක්වත් නැහැ. ඊට පස්සේ යාගේ ඥාති හාමුදුරුවෝ ටිකක් ඒක දැනගෙන ඒ අම්මට කතා කරලා කියලා මේ අපි දානේට අපි පස්නමක් වඩින්නම් අම්මා ඒ මැරිච්ච තාත්තට පින් දෙන්න කියලා. ඒ අම්මා ගෙදරින් ගිහිල්ලා හාමුදුරුවෝ එනකොට එච්චර වෛරේ. ඒතකොට මිනිසෙක් මැරුණාට පස්සෙවත් මේ දෙයනේ වෛරයත් අරගන්න. මැරිච්ච මලකුණට නාමයටත් වෛර කරනවා අද කාලේ සමහර අය. පුදුම සංසාරයක් සතර අපායක් ගැන බයක් නෑ. මේවට වැටෙයි කියලා බයක් නෑ. මොකද කරන්නේ? එක්කෙනෙක් දෙන්නෙක් හරි මේකෙන් ගැලවිලා යන්න. ඒ නිසා මේගිය ඥාතින්ට පින් දෙද්දී ඒ මිනිස්සු අනේ අපිට මෙහෙම කළා කියලා ඒ මිනිසුන්ගේ හොඳ සිහි කරලා දෙන්න කියනවා. හොඳට පින් අනුමෝදන් වෙනවා කියන වේයයිට. නහිරුන්නංව සෝකෝවා යාචඤ්ඤ පරිදේවනා නතම් පේතාන මත්හාය ඒවන් තිට්ඨන්ති ඥාතයෝ. මේ කෙනෙක් මැරුණාට පස්සේ ඒ කෙනා වෙනුවෙන් ඇඬුවා ශෝක වුණා වැළපුණා කියලා කිසිම මේ තේරුමක් නැහැ කියනවා. නැතම් පේතාන මත්හාය මැරිච්ච එකාට අඬලා වැඩක් නැහැ කියනවා. එයාලට ඕනේ පින්. പ്രേත ලෝකේ ඉපදුනාට පස්සේ පින්වත්නි එයාට මේ අවුරුදු 1000ක් කාපු නැති බඩගින්නක්. අවුරුදු 1000ක් බීපු නැති පිපාසයක් ඇති වෙනවා. ඒතකොට බඩගින්නෙන් පිපාසයෙන් ඒ ගෙදෙට්ට වෙලා අර පෙරේතය ඇයිද්දි මිනිස්සු අර මිනිහක් බදාගෙන අඬනවා. ඒ මිනිහක් බදාගෙන ඇඬුවා කියලා පෙරේතයාට ඒක පොඩ්ඩක්වත් සංවේදී නැහැ. එයා හොයන්නේ කණ්ඩායි බොණ්ඩයි. ඒ මිනිස්සු ඊට පස්සේ දවස් 7ක් එනකල් ඉන්නවා. දවස් 7. ඒකට බඩගින්නේ ඉන්න කෙනාට ගත වෙන පැයත් පින්වත්නි කල්පයක් වගේ. ඒතකොට ඒ දවස් 7ත් එයාට ලොකු කාලයක්. ඒතකොට අපි දන්නවා නම් අපි මැරිච්ච කෙනා පෙරේත ලෝකෙවත් යන්න ඇති කියලා අපිට ඉවක් වගේ එකක් තියෙනවා නම් ඉක්මනට දානෙ දෙන්න ඕන. ඉක්මනට දානෙ දෙන්න ඕන. දවස් 7 දාන අපි චාරිත්‍රානුකූලව හිමීට පස්සේ දෙන්න. ඉතින් මේ මැරිච්ච දා පහුවදා හෝ මිනිහ වලේ දාපු දවසේම පහුවදා ඉක්මනට පන්සලට දානයක් පූජා කරලා පින් දෙන්න ඕන. හීනෙන් පෙනුනොත් එහෙම ඇඳුන් නැතුව බඩගින්නේ වගේ ඉන්නවා. ඉක්මනට පහුවදාම ගිහිල්ලා මේ පොඩි ආහාරයක් වතුර බෝතලයක් හරි දීලා පින් දෙන්න ඕන. මේ ලොකුවට දැන් මේ ඉදිරියට പ്രേතවත්තු කියනකොට මැරිච්ච අයට දාන දෙන්න 7 දවසේ දාන එහෙම නැත්නම් ගෙදෙට්ට හාමුදුරුවෝ 10 15 නමක් වඩම්මගෙන ලොකු ප්‍රොජෙක්ට් කරනවද නැත්නම් ඉක්මනට පින් දෙනවද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන් ඉදිරියට ඒ പ്രേතයන්ගේ විස්තර ඉගෙන ගන්නකොට. හොඳම දේ වහා ඉක්මනින් තෙරුන් වහන්සේ නමකට වතුර බෝතලයක් හරි පූජා කළා මේ පින പ്രേතයන් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරන එක.
පස්සේ වෙනවා මහදාන දෙන්න. මොකද මේ බඩගින්නෙන් පිපාසෙන් ඉන්න කෙනාට ගත වෙන පැයත් කල්පයක් වගේ. දැන් බලන්න අපිට නිින්ද යන්නේ නැතිකොට නිින්ද යන්නේ නැතිකොට නිින්ද යන්නේ නැති ඊළඟ විනාඩි 5ක් කොච්චර අමාරුද කියලා. ඒ වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා මැරිච්ච අය වෙනුවෙන් අඬ ඉන්න එකේ කිසිම තේරුමක් නැහැ. මැරිච්ච කාට කිසිම වැඩක් නැහැ කියනවා ඒකෙන්. ඒ නිසා ඇත්තටම කෙනෙක් මැරුණාට පස්සේ ඊළඟට යා පළවෙනි දේ කරගන්න ඕනේ පින් අනුමෝදන් කරන එක. එදා පාංශකුලයට එන සංඝයාට හොඳට පිරිකර පූජා කරලා ගිලන්පස පැම් පූජා කරලා ඊළඟට ඒ වගේ දේවල් පූජා කරලා හොඳට පින් දෙන්න ඕන. මිනිහ තියෙද්දිම පින් දෙන්න ඕන. ඉතින් ඒ වගේ දේවල් කරගන්න හේතුව අපි දන්නේ නැහනේ. ගොඩාක් අපි දන්නවා නම් අපේ මැරෙන කෙනා පන්සිල් රැකලා තිසරණේ රැකලා හිටපු අය කියලා අපි දන්නවා සුගතිය කියලා. නමුත් මේ පින්පව් ගැන කියාගෙන යනකොට තේරෙනවානේ මිනිසුන්ගේ කටවල් වලින් වෙන වැරදි නිසා, මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් වෙන වැරදි නිසා ඊළඟට සිල් ගන්න අයට ගරහන ඒවා, දන් දෙන අයට ගරහන ඒවා නිසා යන්නේ සතර අපාය කියලා. දැන් සුළු පිරිසක් ඉතින් සුගතියකට යන්නේ. ඊළඟට මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ මේ අනුමෝදනා ධර්ම දේශනාවේදී සිද්ධ කරනවා ආයංචකෝ දක්ඛිනා දින්නා සංගම්මි සුපතිට්ඨිතා දීගරත්තං හිතා යස්ස ඨානසෝ උපකම්පති. බිම්බිසාර මහරජතුමනි, ඔබ අද තමන්ගේ මියගේ ඥාතීන් උදෙසා මේ දානය පූජා කරගත්තා. ආර්ය සංඝයා කෙරෙහි පිදූ දානේ යහපත් ලෙසම පිනේ පිහිටියා. බොහෝ කලක් ඒ උදවියට මේ පින හිතසුව පිණිස හේතු වෙනවා. මේ මොහොතේ මේ ඇත්තන්ට මේ පින් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඉරිදියෙන් ඒ අය පේන්න සැලසුවා. මේ බිම්බිසාර රජතුමාට පේන්න සැලසුවා. ඉතින් රජතුමාටත් හරි සතුටුයි කල්ප 92ක් දුකින් හිටපු ඥාතින් ගලවගත් එක ගැන. මේක හොඳ ඥාති ධර්මයක්. ආදර්ශයක්. මේ ගිය උදවියට උසස් පූජාවන් කළා වෙනවා. භික්ෂු සංඝයාට ශක්තියක් ලබා දුන්නත් වෙනවා. රජතුමනි, ඔබ විසින් බොහෝ කලක් යහපත පිණිස හේතු වන මහත් පිනක් රැස් කරගත්තා. මියගිය ඥාතින්ට පින් දෙනවා කියන්නේ දැන් හිතන්නකෝ කල්ප 92ක් වතුර පොදක් නැතුව හිටපු මේ දැන් මෙතන අපි කලින් අහලා තියෙනවා මේ පෙරේතයෝ 500ක් කියලා. නමුත් මේ අටුවාවල මේ 500 කතාවක් නෑ. බොහෝ ප්‍රේතයෝ කියලා තියෙනවා. ඒතකොට බොහෝ ප්‍රේතයෝ ගොඩගත්ත පින සුළුද? මේ බඩගින්න දුරු කරපු පින සුළුයිද? පිපාසය දුරු කරපු පින සුළුයිද? වස්ත්‍ර දුන්න පින සුළුයිද? නිසා මියගිය ඥාතීන්ගේ සා පිපාසා නැති කිරීමේ පින බොහෝ කාලයක් දන් දෙන අයට යහපත පිහිට පිණිස පවතිනවා. නිසා මියගිය අයට පින් දෙනවා කියන එක හොඳ නෑ වගේ කියන මේ මිත්‍යා දෘෂ්ටික අදහස් අයින් කරන්න ඕන. හැබැයි හොඳට මතක තියාගන්න ඕන මියගිය ඥාතීන්ට පින් දෙන්නේම දන් දීලා. ඒක මම කියන අදහසකුත් නෙවෙයි. මං හිතනවා ඒක වැරදි අදහසකුත් නෙවෙයි. මේ දේශනා හොඳට අධ්‍යයනය කරගෙන යනකොට පින් දීලා තියෙන්නේම ආහාර පානය. මොකද මේ ප්‍රේතයන්ට තියෙන ප්‍රශ්නේම ආහාර පාන පිපාසය. ඒ නිසා තමයි ඉස්සරහේ දන් දෙද්දි මියගිය ඥාතීන්ට දසපිරිකරත් එක දන් දෙනවා. කොහොමද? සාමාන්‍ය මියගිය අයට තියෙන්නේ ලොකුම ප්‍රශ්නයක් ප්‍රේතයන්ට බඩගින්න. එතකොට ආහාර දෙනවා අන්නම්. ප්‍රේතයන්ට ගොඩාක් තියෙන ප්‍රශ්නයක් තමයි පිපාසය. එතකොට දන් දෙනවා පානං. අන්නම් පානං බීම වර්ග. ඊළඟට තමයි ප්‍රේතයන්ට තියෙන ලොකු දෙයක් තමයි නිරිවස්ත්‍රය. ඇඳුන්නේ. එතකොට වත්තං වස්ත්‍ර දෙනවා. සිවුරු පිරිකර. ඊළඟට තියෙනවා ප්‍රේතයන්ට පොළොවට කකුල් ඇලිලා තියෙනවා. නැත්තම් කකුල් පුපුරලා පොළොවේ උල් තියෙනවා. ඒ ප්‍රේතයෝ ඉන්න තැන. ආන්න ඒ අයට පාවහන් දන් දෙනවා. යානං කියලා කියන්නේ. ඊට පස්සේ එයාට යානාවල් පහළ වෙනවා එහින්. ඊළඟට තමයි මේ ප්‍රේතයෝ තනිකර අන්ධකාරයේ ඉන්නේ. එතකොට ඒක දුර වෙනවා මේ තේලම් පදීපන් තෙල් පහන් පූජා කිරීමෙන්. එතකොට ආලෝකය ඇති වෙන දේවල් පූජා කිරීමෙන්. ඊළඟට ප්‍රේතයන් ගිනිගන රස්නේ මේ උල් උඩ ප්‍රපාත උඩ වැටි වැටි ඉන්නේ. එතකොට සෙයියම් පැදුරු කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඒවා පූජා කරනවා. එතකොට අර ප්‍රේතයාට සුව යහම් පහළ වෙනවා. ඊළඟට ප්‍රේතයෝ ගොඩාක් ඉන්නවා මේ ඇඟ කහ කහ ඉන්නේ. ගෙඩි දාලා කහ කහ. එතකොට ඖෂධ වර්ග පූජා කරනවා. තෙල් වර්ග පූජා කරනවා. ඊළඟට සමහර ප්‍රේතයන්ට නැගිට ගන්න බෑ. ප්‍රේතයන්ට නැගිට ගන්න බෑ. හිටගත්ත ගමන් ඇට සැකිල්ල කඩාගෙන යනවා. හැරවිටි පූජා කරනවා.
ඊළඟට සමහර ප්‍රේතයන්ට තියෙනවා පින්වත්නි මේ ගන්ධසාරයි. සුවඳ වර්ග පූජා කරනවා. හඳුන් කූරු ඊළඟට සුවඳ වර්ග පූජා කරනවා. එතකොට ඒ ප්‍රේතයන්ගේ ගන්ධසාරය නැති වෙනවා. සමහර ප්‍රේතයෝ ඉන්නේ කුණු ගොඩේ, කැලි කසල ගොඩේ. එතකොට මේ සමහර ප්‍රේතයන්ගේ ඇඟට කුණු වැටෙනවා, දූවිලි වැටෙනවා. එතකොට කොසු ඉදල් පූජා කරලා පින් අනුමෝදන් කරනවා. මේ වගේ අර හිතා පින් අනුමෝදන් කරන්න ඕන. එහෙම පින් අනුමෝදන් කරනකොට අර වාගේ ගොඩාක් පිරිකර පූජා කරලා ඒ විදිහට මේ මම කියන්නේ හත් දවසේ දානේ 3 මාස දානවලදී මිනිසුන්ට මේ ගොඩාක් පින් කරගන්න අවස්ථාවක්. එතකොට අර මියගේ ප්‍රේතයාට ඒ ලෝකයේ තියෙන යන්තාක් සන්තාප ශෝක මේ දින පින් බලෙන් සංසිඳිලා යනවා. ඉතින් ඒ නිසා මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේදී මේවා මේ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් අර බිම්බිසාර රජතුමාගේ ඥාතීන් ඔක්කොම දිව්‍ය ස්වරූපයෙන් රජතුමාගේ මාලිගාව වටේ වැඳගෙන මල් වරුසා වස්සා රජතුමාට පින් දීදී තමන්ගේ විමාන වලට ගිහිල්ලා තියෙනවා. බලන්න කල්ප 92ක්. එකක් තමයි මේකේ තියෙන භයානකම මේ බුදුරජාණන් වහන්සේට පූජා කරන දේවල් කන එක. පොඩි කියලා නෑ. පොඩි කියලා නෑ. ඒ නිසා හරි භයානකයි. ඒකයි ඉස්සර කිව්වේ පන්සලක වුණත් වැඩ කරලා නියපොත්තට දාඩිය දාන්න වැඩ කරන්න ඕන මොන හරි කන්න කියලා. ඒ නිසා නිකන් මෙහෙමයි අනිත් අය ඔළුවේ තෙල් ගාලා මෙහෙමයි ඕවා ප්‍රශ්නයක් නැහැ මෙහෙමයි කියයි. නමුත් ඒවා ප්‍රශ්නයක් නැහැ අරකයි මේකයි කියලා එයාලා කිව්වට කර්ම බලවේගයක් කියලා එකක් තියෙනවානේ. අනුකම්පාවෙන් තිරුන් වහන්සේ නමක් තවත් කෙනෙකුට අසරණ කෙනෙකුට කෑමක් බීමක් දීලා උපකාර කරනවා. ඒකෙන් පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට පූජා කරන්න තියෙන දේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කලින් කෑම. සංඝයාට පූජා කරන්න තියෙන දේ සංඝයාට කලින් කෑම. මේ වගේ පාප කර්ම රැස් කරනවා. සමහර ගම්වල දානවලදී ව්‍යංජන එකපාරක් පූජා කරලා දෙවෙනි පාර යන්නේ නැතුව ව්‍යංජන භාජන හංගනවා. කිරි හට්ටි හංගනවා. පළතුරු හංගනවා. එහෙම පුරුදු වෙච්ච සෙට් එකක් ඉන්නවා. ඒකට ඒ වගේ කර්ම මට මතකයි. අපේ ගම්වලත් ඉස්සර වෙලා තියෙනවා. අපි දැකලා තියෙනවා අපි පුංචි කාලේ දානවලදී කිරි හට්ටිය නැහැ. හාමුදුරුවෝ කියනවා කෝ පැපොල්ල කරන් වරින් කියනවා. පැපොල්ල එක නැහැ. මාළු ව්‍යංජනයක් ගෙනවොත් එකපාරයි ඊළඟ පාර හට්ටිය නැහැ. ඒකට වෙනම කිහිප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අය ධර්මය මට මතක නැහැ කවුද ඒ කට්ටිය කියලා. ඉස්සර සිද්ධි මතකයි. එතකොට ඒ අය මේ ධර්මයෙන් වෙනස් වුණේ නැත්තම් එයාලා තිසරණේට ඇවිල්ලා තව අලුතෙන් දම්පැන් පූජා කරලා වෙනස් වුණේ නැත්තම් අර කර්ම යාලත් එක්ක එනවා. ඒ නිසායි මම අර කිව්වේ පාර වෙනස් කරගන්න ඕන. මෙතෙක් තමන් කරපු දේවල් වල පාර වෙනස් කරගන්න ඕන. මොකද ඊළඟට තමයි දැන් ඉන්න කොල්ල කුරුට්ටෝ මේ ධර්මය අහලා යහපතක් කරගත්තොත් හොඳයි. නැත්නම් ඉදිරියට පින් අනුමෝදන් කරන්නේ නැහැ. දැන් බලන්නකො කෙනෙක් මැරිච්ච ගමන් මල් ශාලාවක තියෙනවා. එතනින්ම පුච්චෙනවා. ගෙදර ඇවිල්ලා පාටිය දානවා. පිට රට නම් ගොඩාක් කරන්නේ බොනවා. පිට රටවල වල පින් දීම මොකක්වත් නැහැ. ඊළඟට ඉන්දියාවේ කරන්නේ වෙනම පූජාවක් කරනවා පින්ඩ දාන් කියලා. මිය පරලෝකීයයට කරන්නේ පිටි ටිකක් මතුරලා ගංගානම් ගඟෙන් පිරිසිදුයි කියලා එක එක මන්ත්‍ර කියලා මේ ගිය අයට කියලා මේ පිටි ටිකක් ගුලි කරලා අහසට දානවා. මේ ගිය ඥාතියට වැඩක් නැහැ. මේ ඇත්තටම මේ ගිය ඥාතියෙක් පෙරේත ලෝකෙ ඉපදිලාවත් යම් අල්ප මාත්‍ර සැපයක් හරි විඳින්නේ මේ සිංහල බෞද්ධයෝ මේ ලංකාවේ විතරයි. ඉන්දියාවෙත් නැහැ. ඉන්දියාවේ පින්ඩ දාන් කියලා මේ ගිය අයට පිටි ටිකක් ගුලි කරලා මෙහෙම කණ්ඩ දානවා අහසට. අවුරුද්දට එක වතාවක්. ඉතින් ඒ නිසා හරියට පින් අනුමෝදන් කරන්නේ කොහොමද කියලා ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා. ඒ නිසා සංඝ සතු දේවල් බුදුරජාණන් වහන්සේට පූජා කරන දේවල් කෑමේදී මෙන්න කර්මය ගැන හිතන්න. ඊළඟට තමයි පින් අනුමෝදන් කිරීමේදී බලන්න. ඊළඟ ඥාතින්ට පින් දීමේදී මේ කරුණු තේරුම් ගන්න. ඒ නිසා මේ දේශනා පෙරේතවත්වෙන් ආපහු ඔබත් කියව ගන්න. මේ දේශනාව නැවත නැවත අහලා ඒ දැක්ම පිරිසිදු කරගෙන අන් අයට යහපත පිණිස කටයුතු කරන්න. ඔබත් මේ අකුසල් දුරු කළා කුසල් උපදවාගෙන මේ බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබා ගන්න. ඒ සඳහා වාසනාව උදා වේවා.